සියලු දෙනාටම සුබ දවසක්. මම ඔයාලට මේ වීඩියෝ එකකින් කියලා දෙනවා අප් ට්‍රෙන්ඩ් හෝ ඩවුන් ට්‍රෙන්ඩ් මාකට් එක සයිඩ් වේ යන මූවමන්ට් එකක් යන අවස්ථාවක ඊළඟ අවස්ථාව කොයි පැත්තට මාකට් එක හැරෙයිද කියන දේ කැන්ඩල්ස්ටික් වල සයිකොලොජි එක සහ ඒ පවර් එක අනුව තීරණය කරන්න පුළුවන් දැනුමක් ඔයාලට ලබා දෙනවා. කිසිම ඉන්ඩිකේටර්ස් එකක් යූස් කරන්නේ නැතුව මේ කැන්ඩල්ස්ටික් සයිකොලොජි එක මතම මේ තීරණය ගන්න පුළුවන් දැනුමක් ඔයාලට මම මේ වීඩියෝ එකෙන් ලබා දෙනවා. නිසා වීඩියෝ එක ඉවරනකම් බලන්න. තාමත් මගේ channel එක subscribe නොකරනම් බලන්න. channel එක subscribe කරලා තියාගන්න මේ වගේ වටිනා වීඩියෝ ඉදිරියටත් බලන්න. මේ හැමදේම මං ගත්ත trading experience එකෙන් ඔයාලට ලබා දෙන දැනුම. ඒ නිසා මේවා financial advice නෙවෙයි. හරි මම වීඩියෝ එකක් රෙකෝඩ් කරලා තියෙන්නේ මේ සම්බන්ධව අපි යමු ඒ වීඩියෝ එක බලන්න. හරි ඔයාලට පේනවා මම live chart එකේ දැන් ඉන්නේ. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ඩවුන් ට්‍රෙන්ඩ් මාකට් එකක්. මේක ඩවුන් ට්‍රෙන්ඩ් මාකට් එකක්. ඩවුන් ට්‍රෙන්ඩ් මාකට් එකේ සයිඩ් වේ වෙන අවස්ථාවක්. එතකොට මම ඔයාලට කීවා අප් හෝ ඩවුන් ට්‍රෙන්ඩ් එක සයිඩ් වේ යන අවස්ථාවක ඒ සයිඩ් වේ අවස්ථාවේ තියෙන කැන්ඩල් ටික රීඩ් කරලා ඒ කැන්ඩල් වල සයිකොලොජි එක, ඒ කැන්ඩල් වල පවර් එක, ඒ කැන්ඩල් වල විග් වලින් කියලා කියවෙන දේ එක්ක ඊළඟට මාකට් එක මොන පැත්තට හැරෙයිද කියලා ඔයාලට අයිඩියා එකක් ඔයාලට අදහසක් ගන්න පුළුවන් දැනුමක් මේ වීඩියෝ එකෙන් ලබා දෙනවා කියලා. හරි මම ඔයාලට ඒක පැහැදිලිව පෙන්නන්නම්. මේ අවස්ථාවේ ඔයාලට හොඳ අවස්ථාවක් තියෙනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඩවුන් ට්‍රෙන්ඩ් මාකට් එකේ මෙන්න මෙතන තියෙනවා සයිඩ් වේ මූවමන්ට් එකක්. මේ තියෙන සයිඩ් වේ මූවමන්ට් එක. දැන් මෙන්න මෙතන මේ අන්තිමට හැදුණු කැන්ඩල් එකත් එක්ක අපිට අවබෝධයක් ගන්න පුළුවන් මේ මාකට් එක මොන පැත්තට හැරෙයිද කියලා. මම ඔයාලට ඒක කැන්ඩල්ස්ටික් ගමන් කරපු විදිය ඒ වගේ සයිකොලොජි එක පොඩ්ඩක් පෙන්නලා ඉන්නම්. ඊට පස්සේ ඔයාලට තීරණය කරන්න පුළුවන් කොයි විදියටද මේක හැරෙන්නේ කියලා. හරි ෆස්ට් කැන්ඩල් එක මේ සයිඩ් වේ අවස්ථාවේ හොඳ රෙඩ් කැන්ඩල් එකක් වගේ හැදුනට ඒකේ බයින් ප්‍රෙෂර් එකක් ඇවිල්ලා මේකේ විග් එකක් එක්ක එකතු වෙනවා. මේ විදියට ඒක 50 වගේ අවස්ථාවක් තියෙන්නේ සෙලින් ප්‍රෙෂර් එක සහ බයින් ප්‍රෙෂර් එක. දෙවෙනි කැන්ඩල් එක බයි කැන්ඩල් එකක් හැදුනට ඒකේ සෙලින් ප්‍රෙෂර් එකක් ඇවිල්ලා විග් එකක් එක්ක ඉතුරු වෙනවා. මේ විදියට ක්ලෝස් වෙනවා. ඒකේ උඩ විග් එක ටිකක් විශාලයි. එතකොට විග් එක තියෙනවා 70ක් වගේ. බයි ප්‍රෙෂර් එක තියෙන 30ක් වගේ. තුන්වෙනි කැන්ඩල් එක හොඳ සෙලින් ප්‍රෙෂර් එකක් තියෙන කැන්ඩල් එකක්. ඒකේ සෙලින් ප්‍රෙෂර් එක 100% වගේ තියෙනවා. ඊළඟ කැන්ඩල් එක බයි කැන්ඩල් එකක් වගේ හැදුනට ඒකේ සෙලින් ප්‍රෙෂර් එකක් ඇවිල්ලා විග් එකක් එක්ක ක්ලෝස් වෙනවා. මෙන්න මේ විදියට විග් එක ටිකක් විශාලයි. එතකොට ඒකේ 155ක් වගේ විග් එක තියෙනවා. එතකොට බයි ප්‍රෙෂර් එක තියෙන 145ක් වගේ. ඊළඟ කැන්ඩල් එක බයි කැන්ඩල් එකක් හැදෙනවා. ඒකෙත් සෙලින් ප්‍රෙෂර් එකක් එනවා. මේ වගේ ක්ලෝස් වෙනවා. ඒකේ තරමක් හොඳ බයි ප්‍රෙෂර් එකක් තියෙනවා. 180ක් වගේ 120ක් වගේ සෙලින් ප්‍රෙෂර් එකකුත් තියෙනවා. හරි නෙක්ස්ට් කැන්ඩල් එක මේ විදිහට හැදෙනවා. බයි කැන්ඩල් එකක් විදිහට නැවතත් සෙලින් ප්‍රෙෂර් එකක් ඇවිල්ලා මේ කැන්ඩල් එක ක්ලෝස් වෙනවා. බෙයාරිස් කැන්ඩල් එකක් විදිහට මේ විදිහට. එතකොට ඒකේ 100% සෙලින් ප්‍රෙෂර් එකක් තියෙනවා. මම මේ ගන්නේ කැන්ඩල් ක්ලෝස් වෙනකොට තියෙන තත්ත්වෙත් එක්ක කැන්ඩල් එකේ සයිකොලොජි එක. හරි ඊට පස්සේ හැදෙනවා ඊළඟ කැන්ඩල් එක. ඒ කැන්ඩල් එක බයි කැන්ඩල් එකක් විදිහට හැදෙනවා. හැදිලා ඒක පහළට සෙලින් ප්‍රෙෂර් එකක් ඇවිල්ලා ක්ලෝස් වෙනවා මේ විදිහට. ඒකේ 90ක් වගේ සෙලින් ප්‍රෙෂර් එකක් තියෙනවා. 10ක වගේ බයි ප්‍රෙෂර් එකකුත් තියෙනවා. නෙක්ස්ට් කැන්ඩල් එක සෙල් කැන්ඩල් එකක් හැදෙනවා. හැදිලා බයි ප්‍රෙෂර් එකක් ඇවිල්ලා ක්ලෝස් වෙනවා බයි කැන්ඩල් එකක් විදිහට. ඒකේ 100% බයි ප්‍රෙෂර් එකක් තියෙන්නේ. ඊට පස්සේ හැදෙන කැන්ඩල් එක අපිට බලා ගන්න පුළුවන් බයි කැන්ඩල් එකක් විදිහට හැදෙනවා හොඳට. නමුත් සෙලින් ප්‍රෙෂර් එකක් ඇවිල්ලා මේ විදිහට ක්ලෝස් වෙනවා. ඒකේ 100% සෙලින් ප්‍රෙෂර් එකක් තියෙන්නේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ කැන්ඩල් මේ සයිඩ් වේ මූවමන්ට් එකේ තියෙන මේ කැන්ඩල් සෙට් එකේ තියෙන ඔයාලට පේනවා ඩවුන් ට්‍රෙන්ඩ් මාකට් එකක්. එතකොට මෙන්න මෙතන සයිඩ් වේ මූවමන්ට් එක. සයිඩ් වේ මූවමන්ට් එකේ වැඩි ප්‍රෙෂර් එකක් තියෙන්නේ සෙලින් පැත්තට. ඒ වගේම අවසානට හැදිච්ච කැන්ඩල් එකේ 100% සෙලින් ප්‍රෙෂර් එකක් තියෙනවා. එතකොට මේ කැන්ඩල් එකෙන් පස්සේ අපිට පුළුවන් අයිඩියා එකක් ගන්න මෙතනින් පස්සේ මාකට් එක ඩවුන් වෙයි කියලා. හරි අපි බලමු මේ කැන්ඩල් එක හැදෙනවා. මේ කැන්ඩල් එක ඕපන් වෙනකොටම තමයි ට්‍රේඩ් එක ගන්න තිබ්බේ. නමුත් ටයිම් එකක් ගියා වල දැක්කා. වලට පැහැදිලි කරන්නත් එක්ක මම මෙතනින් ගන්නවා ඩවුන් එකට 3 මිනිත් ට්‍රේඩ් එකක්. මේකෙදි 1 මිනිත් ගන්න එපා. 3 මිනිත් වගේ ගන්න. 1 මිනිත් කැන්ඩල් ඇනලයිස් කරොත් 3 මිනිත් වගේ ගන්න ට්‍රේඩ් එක. ඒ වගේම 5 මිනිත් ඇනලයිස් කරොත් 15 මිනිත් වගේ ට්‍රේඩ් එක ගන්න. ඔයාලට මේක MT5 යූස් කරන්නත් පුළුවන්. 5 මිනිත් වගේ කැන්ඩල් ඇනලයිස් කරලා ටිකක් ලොකු ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. MT5 කරනවා නම් නැත්නම් මේ වගේ normal platform වල කරනවා නම් option trading වගේ time එකක් එක්ක time duration එකක් එක්ක කරනවා නම්
1 minute analyze කරලා 3 minute වගේ ගන්න මේක ඔලිම් ට්‍රේඩ්ද ඩිරෙව්ද කෝටෙක්ස්ද එතකොට අනිත් ඕන ප්ලැට්ෆෝම් එකකට යූස් කරන්න පුළුවන් මොකද කැන්ඩල්ස්ටික් ඇනලයිස් කරලා කැන්ඩල්ස්ටික් වල සයිකොලොජි එක එක්ක කැන්ඩල්ස්ටික් වල ප්‍රෙෂර් එකත් එක්ක ගන්න ට්‍රේඩ් එකක් නිසා මේක ඕනම ප්ලැට්ෆෝම් එකක යූස් කරන්න පුළුවන් ඉන්ඩිකේටර්ස් කිසි දෙයක් අවශ්‍ය නැහැ ඔයාලට අවශ්‍ය නම් වැඩි කන්ෆර්මේෂන් එකට වැඩි හොඳට ඉන්ඩිකේටර්ස් යූස් කරන්න ඒ වගේම ට්‍රෙන්ඩ් ලයින් යූස් කරන්න කොහොමත් මේක ට්‍රෙන්ඩ් එක අනිවාර්යෙන් බලන්න ඕනේ මොකද අනිවාර්යෙන් අපි මේ වගේ ට්‍රේඩ් එකක් ගන්නේ අප් ට්‍රෙන්ඩ් හෝ ඩවුන් ට්‍රෙන්ඩ් මාකට් එක මේ වගේ සයිඩ් වේ යන අවස්ථාවක සයිඩ් වේ එක මීටර කැන්ඩල් නැතුව ටිකක් පොඩි කැන්ඩල් කීප් එකකින් වෙන්නත් පුළුවන් කැන්ඩල් මීටර වඩා යන්නත් පුළුවන් අවසාන කැන්ඩල් එක තියෙන්න ඕනේ ප්‍රෙෂර් එක ඒ කියන්නේ මේ සමස්තයක් හදිච්ච කැන්ඩල් වල සයිඩ් වේ මූවමන්ට් එකේ කැන්ඩල් 10ක් හැදුනා නම් ඒ කැන්ඩල් 10න් වැඩි කැන්ඩල් ප්‍රමාණයක ප්‍රෙෂර් එක තියෙන්න ඕනේ පැත්තට තමයි ගොඩක් දුරට මාකට් එක යන්නේ අන්නේ පැත්තට වැඩි ප්‍රෙෂර් එකක් එක්ක අවසාන කැන්ඩල් එක හැදුනොත් ගොඩක් දුරට ඒ පැත්තට තමයි අපි ට්‍රේඩ් එක ගන්න ඕනේ වින් කරන්න ඒකත් අනිවාර්යෙන් මතක තියාගන්න ඒ කියන්නේ කැන්ඩල් සයිඩ් වේ මූවමන්ට් එකේ කැන්ඩල් 10ක් හැදුනා නම් කැන්ඩල් 8ක්වත් කැන්ඩල් 7ක්වත් තියෙන්න ඕනේ අපි ගන්න ඩිරෙක්ෂන් එක කියන්නේ ඩවුන් ට්‍රෙන්ඩ් එක නම් ඩවුන් පැත්තට සෙලින් ප්‍රෙෂර් එකක් තියෙන්න ඕනේ කැන්ඩල් 7කවත් ඊට පස්සේ අවසානට හැදෙන කැන්ඩල් එකත් වැඩි සෙලින් ප්‍රෙෂර් එකකින් හැදුනා නම් අර වගේ 100% වගේ සෙලින් ප්‍රෙෂර් එකකින් හැදුනා නම් ගොඩක් දුරට ට්‍රේඩ් එකක් වින් කර ගන්න තියෙන අවස්ථාව වැඩි. අයි බලමු ඒ විදිහට යූස් කරලා කොයි වගේ රිසල්ට් එකක් ෆයිනලි හම්බ වෙයිද කියලා මේ ක්‍රමය තමයි මේ යූස් කරන්න. ඒ කියන්නේ ඉන්ඩිකේටර්ස් නැතුව ට්‍රේඩ් එක ප්‍රොෆිට් කරන්න තියෙන හොඳම ක්‍රමය මේක ඕනම ප්ලැට්ෆෝම් එකකට යූස් කරන්න පුළුවන්. මම දැන් මේ යූස් කරලා තියෙන්නේ ඔලිම් ට්‍රේඩ් රියල් account එක වලට බලා ගන්න පුළුවන්. ඒකේ OTC මාකට් එකකට OTC වලටත් යූස් කරන්න පුළුවන්. රියල් මාකට් කියන්නේ forex මාකට් වලටත් මේක යූස් කරන්න පුළුවන්. ඔයාලා මේක හොඳට ප්‍රැක්ටිස් කරලා බලන්න අනිවාර්යෙන් මේ කැන්ඩල් සයිකොලොජි වීඩියෝ මම ඔයාලට ඉස්සරහට කරන්නම්. මොකද කැන්ඩල් සයිකොලොජි වලින් තමයි අපිට ගේම් එකක් ගහ ගන්න නම් පුළුවන්. මොකද කැන්ඩල් හරියට රීඩ් කරගන්න පුළුවන් නම් ට්‍රේඩ් එක ප්‍රොෆිට් කරගන්න එක අමාරු දෙයක් නෙමෙයි. තව පොඩි වෙලාවක් තියෙන අපි කැන්ඩල් එකේ මැදින් ගත්තේ හරි ට්‍රේඩ් එක ප්‍රොෆිට් වුණා. එතකොට ඔයාලා දැක්කා ඒ ක්‍රමයට ට්‍රේඩ් එකක් ගත්තාම කොයි වගේ රිසල්ට් එකක් එනවද කියලා ඔයාලට පේනවා. ඒ කැන්ඩල් එක තවමත් හැදෙන්නේ ඩවුන් පැත්තට. එතකොට මේක තමයි සාර්ථකම ක්‍රමය. මම ඔයාලට මේ සම්බන්ධ කැන්ඩල්ස්ටික් සයිකොලොජි සම්බන්ධ වීඩියෝ ඉදිරියට ඔයාලගේ ඉල්ලීම මත කරන්නම්. ඔයාලගේ ඉල්ලීම ඒ කියන්නේ ඔයාලගේ අදහස අනිවාර්යෙන් වීඩියෝ එකට කමෙන්ට් කරන්න. මොකද වීඩියෝ එකට ඔයාලගේ අදහස කමෙන්ට් කරනකොට තමයි ඉදිරියට කරන්න අවශ්‍ය වීඩියෝ තීරණය කරන්න පුළුවන්. මම දන්න දැනුම ඔයාලට වීඩියෝ වලින් දෙන්න ඔයාලගේ අදහස අනිවාර්යෙන් අවශ්‍යයි. මොකද ඔයාලට අවශ්‍ය මොනවද කියන දේ ඔයාලා කිව්වොත් මම දන්න දැනුමත් එක්ක මට ඔයාලට ඒක දෙන්න පුළුවන්. හරි එහෙනම් අපි මේ වගේ වීඩියෝ එකකින් ඉදිරියටත් හමු වෙමු. එතකොට ඔයාලා මේක ඩෙමෝ ප්‍රැක්ටිස් කරන්න මේ කැන්ඩල්ස්ටික් හොඳට අධ්‍යයනය කරන්න. එහෙම කරලා ඔයාලට මේකෙන් හොඳ දැනුමක් අරන් ඔයාලට මේකෙන් ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. ඔයාලට මේක යූස් කරලා. හරි එහෙනම් මම ගිහින් එන්නම්. ඔයාලට ජය වේවා.